නැද්ද? මේ වනාන්තරයෙන් වැහැලා තියෙන ශිෂ්ටාචාරයේ මුමුණුන සද්දේ. Ko? ඇයි ගියේ? මෙහෙ ඇවිද්ද ගියේ? ඔව්. එයා මොකටද මෙහෙ ඉන්නේ කවදාවත් නැතුව? ඇයි යකෝ? මොකාටද ඔබ මේ එන්න හදන්නේ? මොකද උනේ කීහා? මොකද? දන්නේ නැහැ. ඕකිය අඬනවා දැක්කමද කොහෙද? ලොකෝ හිතේ අමාරුවක් ඇති. ඔව්. හේරත් මෙහෙ එන එකට නේද? ඒවට අපි දෙන්න ඇති වෙන කල්හඬලා ඉවරයි. ඒ වුණාට කවුරුත් නැති වෙලාවට මිනිහා මෙහෙ එන එක හරි නෑ. සාරදා ඉන්න වෙලාවට එයා කොහොමටවත් මෙහෙ එන්නේ? සාරදා නැති වෙලාවට එන එක ගැන තමයි මම කියන්නේ. මම කැමති නෑ. කොහෙද ගියේ? වල් පිවුන ශිෂ්ටාචාරය මැද්දේ ගමනක් ගියා. මහේල. වනාන්තරයකට වහගන්න පුළුවන් ශිෂ්ටාචාරයක අතට අහු වෙන හරිය. එහෙම නැත්නම් භෞතික කොටස විතරයි. අනිත් ඒවා කාල සංකල්පයේ තරණය කරමින් පවතිනවා. කාන්ති ඇඬුවේයි? කාන්ති ඇඬුවේයි කියන්නේ මන් දන්නේ. මොකද සිද්ධ වුනේ? වනාන්තරයේ ගස් සෙවණක් යට සාරදාම වක්සරයක් ඉම්බ. ඇයි? නිකන් කෙල්ලෙක් කොල්ලෙක්ව ඉබිනවා නිකන්. ඒක කිසි දෙයක් නැහැ. ද්‍රව්‍යයක් මත ද්‍රව්‍යයක් ස්පර්ශ වෙනව ඇරෙන්න කිසි දෙයක් නැහැ. අපේ අම්මා අඬනවා. සර්. අපේ අම්මා අඬනවා. සාරදාගේ තාත්තා මේ ඇවිත් ගියා කියලා කාන්ති ඇවිත් බැනලා ගියා. සාරදා මොනවද නෝ?
යන්න ගැට. තමුසේ මොකටද තවත් එහෙරින් ගන්නෙ? සුලන් පොදක්වත් ඇරුණු දොර පියනින් ආවානම් සීනයේ සුවරන් නන්නාදුනනා දැසක් නිවී නිවී දිලිසුනා මොහොතක් සුහද ආරාධනාවක් අරන් ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් නෑ නොවේද අවකාශයම වසාගෙන ඇසිටිනා විට මා අසල ඇසිටිනා විට මා අසල ශිෂ්ටාචාරයට බොහෝම ඉස්සර යුගයක හැම පිරිමියෙක්ම හැම ගැහැණියකටමත් හැම ගැහැණියෙක්ම හැම පිරිමියකටමත් උන්ගේ සංසර්ගයෙන් ඉපදුණු දරුවන් හැමෝටමත් අයිති යුගයක් තිබුණා. ශිෂ්ටාචාරයේ විසින් ඒ යුගය අහෝසි කරලා දැම්මා. ගොරබිරන් වනාන්තරයේ විසින් යටපත් කරනු ලැබුවේ ඒ ම්ලේච්ඡ ශිෂ්ටාචාරය. අපේ අවාසනාවට ඒ වනාන්තරය ආයිත් ශිෂ්ටාචාරයට පැරදිලා. මා අසල ලැබුම් ගනු පෙරතුව මා තුලට මොහොතකට එබුණානම් පැහැදිලිව දකින්නට තිබුණා මා තුලම මානවන පිටස්තරයකු සිටිනා වග ඔබේ පෙම මා හටද මානවනේ අමුත්තා වෙතද ඔබේ